හඳුනි නිම්නාවි මේ සිද්ධිය මට ඕනේ දවසක් මම පන්ති ඇරලා ඇති. එක්සෑම් ළඟ හින්දා ඒ දවස්වල ටිකක් හවස් වෙනකන් අපිට පන්ති තිබ්බා. එදා වෙනදටත් වඩා පන්ති ඉවර වෙන්න වෙලා ගියා. මං ගෙදර යති ටිකක් අඳුර වැටෙන්නත් තරම්. ඉස්කෝලේ ගිහිල්ලා එහෙම්මම පන්ති ගිහින් එන හින්දා හැමදාම ගෙදර එද්දි ලොකු තෙහෙට්ටු ගතියක් මට දැනෙනවා. නමුත් එදා වෙනදටත් වඩා තෙහෙට්ටු ගතියක් මට දැනුණා. ගෙදර එන්න ටිකක් හවස් වුණ නිසා අපේ ගෙදරට යන්න ලේසි කෙටි පාරෙන් තමයි මං එදා ආවේ. අම්මා කියලා තියෙන්නේ මට ඒ පාරෙන් තනියෙන් එන්න එපා කියලා. එහෙම එන්න එපා කියන්නේ ඇයි කියලා අම්මා කවදාවත් කියලා නැහැ. එදා මං ඒ පාරෙන් යද්දි පාරේ කවුරුවත්ම හිටියේ නැහැ. මුළු පාරම පාළුවට ගිහිල්ලා හිමින් අඳුර වැටෙන්නත් ගත්තා. අඳුර වැටෙනවත් එක්කම මට හිතුණා අනේ මගේ තනියට මේ පාරේ කවුරු හරි කෙනෙක් ගියා නම් කියලා. ඉස්සරහා කවුරුත් හිටියේ නැති නිසා මම පිටිපස්ස බැලුවා. මං ඇරෙන්න තව කවුරු හරි මේ පාරේ එනවද කියලා බලන්න. එතකොටම ඈතින් කවුරු හරි කෙනෙක් හිටන් ඉන්න බව මම දැක්කා. තනියම ආපු මට ඒ කෙනාව දැක්කම හිතට පොඩි සහනයක් දැනුණා. හිතේ තිබ්බ බයත් තුරන් වෙලා ගියා. ටිකක් දුර ඇවිදන් ගිය මම ආපහු හැරිලා බැලුවේ අර නැවතිලා හිටිය කෙනා ගිහිල්ලා ඇති කියලා හිතලා. මෙන්න බලද්දි එයා තව ටිකක් මගේ ළඟට ඇවිල්ලා මන් දිහා බලන් ඉන්නවා. එතකොටම මට මහා අමුතු බයක් දැනුණා. ඉස්සරහා බලන් වේගය වැඩි කරලා මං ඉක්මනට යන්න ගත්තා. ටිකක් දුර ගිහින් කෝකටත් කියලා මං ආපහු හැරිලා බැලුවා. මම දෙලෝ රත් වුණා. ඒ මූණ දැක්කම මං හොඳටම බය වුණා. හිතට ධෛර්යය ගත්ත මං ඒ පුද්ගලයා ආපහු එන්න කලින් අපේ ගෙදර පැත්තට ගියා. එහෙම ටික දුරක් දුවලා මං ආපහු හැරිලා බැලුවා. දෙවියන්ගේ පිහිටෙන් ඒ පුද්ගලයා මගේ පිටිපස්සේ හිටියේ නෑ. ගෙදරටම දුවන්න හිතා මං ආපහු ඉස්සරහා හැරිලා බැලුවා. ඒත් එක්කම මට සිහියෙද්දී මං හිටියේ අපේ ගෙදර. මම බිම වැටිලා ඉන්නවා. එතනින් ගිය නැන්ද කෙනෙක් දැකලා එයා තමා මාව අපේ ගෙදර එක්කන් ඇවිත් තියෙන්නේ. එදා තමයි ඒ පාරෙන් තනියම යන්න එපා කියන්නේ ඇයි කියලා මං තේරුම් ගත්තේ. ගොඩ කාලෙකට කලින් ඔය පාර පටන් ගන්න හරියේ පොඩි ගෙදරක අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි ජීවත් වෙලා ඉඳලා තියෙනවා. මෙයාලගේ අම්මයි තාත්තයි නෑලු. නංගි ප්‍රේම සම්බන්ධයක් නිසා වහබීලා මැරිලා. ඒක දරා ගන්න බැරි වුණා අයියා. ගොඩ නැගිල්ලක උඩ ඉඳන් බිමට පැනලා සිය දිවි නසාගෙන. එයාගේ නංගි ගිහින් තියෙන්නේ මම යන ඉස්කෝලෙට. එදා ඉඳන් ඔය පාරේ තනියම යන අයගෙන් එයාගේ නංගිව දැක්කද කියලා ඒ අයියාගේ ආත්මය අහනවලු.